බය වෙන්න එපා. මේ ලිස්ට් එකට එකතු කරගන්න. මට්ටම ගැන අයිඩියා එකක් ප්ලෑන් එක හදන්නයි යන්නේ. අන් කරන්න තියෙන ගණන් වල මේකන්නේ එහෙම කඩපාඩම් කරන්න ඕනි, ප්‍රමේයන්නේ එහෙම කඩපාඩම් කරන්න ඕනි එහෙමද? ලියාගෙන විතර අම්මාදී chart එක හදලා ඉවරනාට පස්සේ පළවෙනි දින කළ පාඩම් කරන්න අරගෙන වැඩ පටන් ගන්න ඕනේ. අපිට ආව චුට්ටක් ඇවිදලා ඕපු දූපයක් දෙයක් හොයාගෙන පොඩි රෙස්ට් එකක් අරගෙන එකදිවත් ෆුල් පේප් එකක් කරන්න. අයින් තියලා හරියට කරන්න ඕනි. රිසල්ට් එකකට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. බෝවන් කොහොමද ඔයාලට අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඇත්තටම මම බැලුවොත් එහෙම සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා පෙබරවාරි 17 වෙනිදා. ඉතින් අපි ජනවාරි 1 වෙනිදා ඉඳන් බැලුවොත් එහෙම දවස් 45ක් වගේ පොඩි කාලයක් තමයි ඔයාලට එක්සෑම් එකට වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් 17 වෙනිදා පටන් ගන්නවා එක්සෑම්. ඉතින් මේ දවස්වල කට්ටිය ගොඩක් ටෙන්ෂන් එකකින් ඉන්නවා ඇති. ගොඩක් බය වෙලා වැඩ ගොඩ ගැහිලා නිදා ගන්නෙ නැතුව වැඩ කරනවා ඇති. තවත් සමහර කට්ටිය වැඩ කරන්නේ නැතුව පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කී මැනේජ් කරගන්නේ කොහොමද කියලා හරි හරි තේරුමක් නැතුව ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ලස්සනට ප්ලෑන් එකක් හදලා මේ වෙදි තමන්ගේ වැඩ ටික හරි පිළිවෙලට කරගෙන යන කට්ටියට නෙමෙයි. ඇත්තට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ වෙද්දී ඔයාලට අයිඩියා එකක් නැත්තම් මම මොන මට්ටමකද ඉන්නේ, මට මොනවාද පුළුවන්, මට මොනවාද බැරි, මම දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනි, ඔය දේවල් ගැන අයිඩියා එකක් නැති කට්ටියට මේ දවස් 45 ප්‍රොඩක්ටිව් විදිහට හොඳට කාලය කළමනාකරණය කරගෙන O level වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් යමු අපි අද වීඩියෝ එකට. මේ වීඩියෝ එක අරගෙන ඉන්න මට හිතුනේ මේ මම මීට අවුරුදු 2කට විතර කලින් දාලා තිනු O levels ගැන වීඩියෝ එකක් මම මේ පැත්තෙන් දාලා තියන්නම් ඒක. ඒ වීඩියෝ එකට තවටත් කමෙන්ට්ස් දාලා කට්ටිය අහනවා අක්කේ මොකද මේ දවස්වල මම කරන්නේ, මම කොහොමද පාඩම් කරන්නේ, මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ, මට නිදිමත එනවා, ඔය වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඉතින් මං හිතුවා ඒවට රිප්ලයි කරනවට වඩා මේ වගේ වීඩියෝ එකකින් උත්තර දෙන එක හොඳයි කියලා. සමහර කට්ටිය මේ වෙද්දී කිසිම අයිඩියා එකක් නැහැ මොකද්ද මම කරන්නේ, මොකද්ද ඊළඟට කරන්න ඕනි කියන එක ගැන. හරි අපි බැලුවොත් එහෙම මම මේ ඔයාලට අද කියලා දෙන ප්ලෑන් එක මම හදන්නේ දවස් 45කට. අපි ජනවාරි 1 වෙනිදා ඉඳන් පටන් ගත්තොත් එහෙම අපිට මේ ප්ලෑන් එකත් එක්ක දවස් 45ක් කම්ප්ලීට් වෙනවා පෙබරවාරි 14 වෙනිදාට. හරිද? පෙබරවාරි 14 වෙනි ස්පෙෂල් දවසක් නෙනේ. පෙබරවාරි 14 වෙනිදා වෙනකන් මේ ප්ලෑන් එක දිගටම කරගෙන යන්න තමයි ඔයාලට තියෙන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ වැඩ ටික හරි පිළිවෙලට ලස්සනට ඔයාලා දැන් ඉන්න මට්ටමට වඩා චුට්ටක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට මේ දවස් 45ක් ගත කරන්න. හරි. පළවෙනියටම ඔයාලට මට කියන්න තියෙන්නේ බය වෙන්න එපා. බය වුණොත් එහෙම ඔයාලට මේ වෙද්දි දෙන්න පුළුවන් උපරිම මහන්සියවත් ඔයාලට එක්සෑම් එක වෙනුවෙන් දෙන්න බැරි වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක බය වෙන්න එපා. මොකද ඔයාලා 10 11 අවුරුදු දෙකක් පුරාවටම නිකන් ගෙදරට වෙලා හිටියේ නැහැ. ඔය අවුරුදු දෙක පුරාවටම ඔයාලා ඉස්කෝලේ ගියා, ක්ලාස් ගියා. ඔය හැමතැන් වලින්ම ඉගෙනගත්තු දේවල් ඔයාලගේ ඔළුවේ තියෙනවා. අපි කරන්න ඕනේ පොලිෂ් කරගෙන චුට්ටක් ඒ දේවල් ආයේ මතකයේ අලුත් කරගන්න එක තමයි අපිට පාඩම් කරනවා කියලා කරන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලට පුළුවන් උපරිම මේ දවස් ටිකේ මහන්සි වුණොත් ඔයාලට හොඳ රිසල්ට් එකකට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. හරි. දැන් අපි අපේ ප්ලෑන් එකට යමු. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි මෙන්න මේක. මම දැන් ඔන්න ගත්තේ විද්‍යාව කියන සබ්ජෙක්ට් එක. මම දන්න කියන සබ්ජෙක්ට් එකේ හින්දා මම ඒකෙන්ම ඔයාලට එක්සැම්පල් එකක් අරගෙන පෙන්නන්නම්. මුලින්ම ඔයාලා පොතක් හරි කොලයක් හරි අරගෙන එක්කෝ අතින් ලියන්න, නැත්නම් ඔයාලට මේක ෆෝන් එකක මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒක ලේසි නම් ඒ විදිහට කරන්න, print out එකක් ගන්න පුළුවන් නම් එහෙම කරන්න. ඔයාලට කැමති විදිහකට කරන්න වෙන්න ඕනි දේ මේකයි. දැන් අපි විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ගත්තාම දැන් මම මේකේ ජීව විද්‍යාව කියන කැටගරි එක අරගෙන තියෙනවා. මේ කැටගරි එකේ 10 වසරට අදාළව තියෙන පාඩම් ටික මේ විදිහට ලියා ගන්නවා. ආයෙ ওই විදිහට මම මෙතන ඉඩමදි නිසා ලිව්වේ නැහැ. 11 අවසරට අදාළ පාඩම් ටිකත් ওই විදිහටම ලියා ගන්නවා. ඉස්සරහින් මම පොඩි කොටුවක් ඇඳලා තියෙනවා. ඊපස්සේ ඔයාලා බලන්න මේ ජීවයේ රසායනික පදනම කියන පාඩම මම කලින් බලලා තියෙනවා. ඒත් ඉස්සල්ලාම අපි කරන්න ඕනේ මේ විදිහට මේ පාඩම. ඔයාලා නිකන් යන්තම් හරි බලලා තියෙන පාඩමක්ද මේ? නැත්නම් මම මේ පාඩමේ කිසිම දෙයක් දන්නේ නැද්ද?
අන්න ඒක පොඩ්ඩක් නෝට් කරගෙන යන්න ඕනේ මේ ඉස්සරහ තියෙන කොටුවේ. මේක පාඩම් කරලා නැත්තම් ඔයාලට ඒක කොටුව හිස්ව තියන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේක මට පාඩම් කරන්න තියෙන පාඩමක්. මේ පාඩමෙන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම කිසිම දෙයක් දන්නේ නැහැ තාම කරන්න. අන්න ඒ විදිහට තව සමහර ඒවා තියෙනවා ඔයාලට මේක යන්තම් වගේ පුළුවන් එකක්. දැන් ඔන්න මට ජීවයේ රසායනික පදනම හොඳටම පුළුවන්. මම ඒතර ඒක ටිකක් දාගන්නවා. මට මේ සෛලයෙන් ප්‍රශ්නයක් ආවොත් තාම පොඩ්ඩක්වත් කරගන්න බෑ. මම මේක හැමම හිස්ව තියනවා. ආයි ජීවීන්ගේ ලක්ෂණ කියන එක මට ටිකක් ආයි යන්තම් බලා ගන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ කියන්නේ ආයි නිකන් එක පොඩි රිපීට් කරලා වගේ බලන්න වෙනවා. ඒ වගේ පොඩි ඔයාලට කැමති විදිහට මේක අපිට නෝට් කරගන්න පුළුවන්. ආයි බලන්න තියෙන ඒවා එක්ක ඔයාලට පුළුවන් ආයි බලන්න තියෙන ඒවා මොකක් හරි එක පාටකින් highlight කරා. මේ වෙද්දි හොඳට බලලා තියෙන දේවල් තවත් පාටකින් highlight කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඉස්සල්ලාම ඔයාලා තමන් මේ වෙද්දි ඉන්න මට්ටම ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. මොකද අපි මේ වෙද්දි ඉන්න මට්ටම දන්නේ නැතුව අපිට බෑ කිසි දෙයක් ඉස්සරහට කරන්න. ඒ හින්දා මුලින්ම ඔයාලා මේ විදිහට ලිස්ට් එකක් හදාගෙන එක දවසක් ගන්න මේකට එක දවසින් මේ වැඩේ කරන්න පුළුවන්. ලිස්ට් එකක් අරගෙන මේ විදිහට මට පුළුවන් මොනවාද තාම මට බැරි මොනවාද ආයි බලන්න තියෙන්නේ මොනවාද කියලා චුට්ටක් මේ විදිහට මාක් කරගන්න. හරිද? ඔය වැඩේ කෙරුවට පස්සේ ඊළඟට ඔයාලට කරන්න තියෙන දේ තමයි දැන් ඔයාලට ක්ලාස් වලින් ස්කෝලවල එක එක ගෙසස් දෙනවානේ. සමහර අය කියනවානේ මේ පාඩමෙන් මේ පාර එන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි ගිය අවුරුද්දේ O level paper එකේ ආපු දැන් දෙවෙනි කොටසට එහෙම ගිය අවුරුද්දේ O level paper එකේ ආපු ප්‍රශ්න බොහෝ දුරට එන ප්‍රවණතාවය අඩුයි මේ අවුරුද්දේ නේද? අන්න ඒ වගේ එන්නේ නැති වෙයි. කියන්නේ ගොඩාක් දුරට මේ ප්‍රවණතාවය අඩු ප්‍රශ්න ඔයාලට පොඩ්ඩක් මාක් කරලා තියාගත්ත හැකි. මේක මේ පාර එනවා ටිකක් අඩු වේවි වගේ. දැන් ඔයාලට ක්ලාස් වලින් ස්කෝල වලින් ඔය ටාගට් ප්‍රශ්න කියලා දීලා තියෙනවනම් ප්‍රවේණියෙන් මේ පාර අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් එනවා. එහෙමනම් ප්‍රවේණිය චුට්ටක් මේ පාර වැඩිපුර බලා ගන්න ඕනේ. අන්න ඒ වගේ ඔයාලා දන්න දේවල් හැම එකක්ම මේ ලිස්ට් එකට එකතු කරගන්න. තේරුණාද? ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලා දැන් ඉන්න මට්ටම ගැන අයිඩියා එකක් ගන්න. ඔයාලා මේ වීඩියෝ එක අද බලනවා නම් අදම ඔයාලා මේ වැඩේ කරන්න පටන් ගන්න. සබ්ජෙක්ට් 9ටම අදාළව ඔයාලට තියෙන සබ් ටොපික්ස් ටික ලිස්ට් අවුට් කරගෙන ඊට පස්සේ ඒවට ඔයාලට දැන් තියෙන මට්ටම ගැන මෙන්න මේ විදිහට නෝට් කරගන්න පුළුවන්. තේරුණාද? මේක ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අපේ ප්ලෑන් එකට යන්න කලින්. හරි. දැන් අපි මේ ප්ලෑන් එක හදන්නයි යන්නේ. මම මෙතනදී පාවිච්චි කරන්නේ මම බෝඩ් එකේ ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේක ඇත්තටම මමත් කරපු දෙයක් O level කාලෙදී වගේම A level කාලෙදී මම මේ charts ඇඳලා මේ විදිහට මගේ අවසාන දවස් ටික හොඳට කල්පනාකරණය කරගෙන තියෙනවා. ඉතින් මම නම් ඒ කාලේ කෙරුවේ කොලේක මේ chart එක ගහගෙන ලියපු එක. ඉතින් ඔයාලට දැන් එක එක විදිහේ ක්‍රම තියෙනවානේ. හැබැයි අර ලොකු කාලයක් වෙන් කරන්න එපා. මොකද කල් නෑනේ අපිට කටුවට හරි කමන්නේ. මේ වැඩේ කරගෙන මේ දවස් ටික plan කරගන්න එක තමයි වෙන්නේ. දැන් දවස් 45ක් තියෙනවා කියලා කියන්නේ අපි සබ්ජෙක්ට් 9ට මේ දවස් 45 බෙදුවොත් අපිට එක සබ්ජෙක්ට් එකකට දවස් 5ක් වගේ කාලයක් තියෙනවා ලෑස්ති වෙන්න. දවස් 5ක් කියලා කියන්නේ හරියට වැඩ කෙරුවොත් ඔයාලා මේ දැන් ඉන්න මට්ටමට වඩා පොඩ්ඩක් හරි ඉහළට යන්න පුළුවන් කාලයක්. ඉතින් මේ කාලය පුළුවන් උපරිම විදිහට ඵලදායීව අපි යොදාගමු අපේ රිසල්ට් එක වැඩි කරගන්න. හරි. දැන් මේක තමයි මම කියන chart එක. මේක මම කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට දවස් 45ට කොටු 45ක් අපි ගහ ගන්නවා. මම ඉතින් බෝඩ් එක චූටි හින්දා මෙතන කොටු 15යි මම ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනි මේ එක එක දවස්වලට අපි එක එක සබ්ජෙක්ට් දාගන්න ඕනේ. දැන් අපිට සබ්ජෙක්ට් 9ක් තියෙනවා. මම කිව්වා අපිට එක සබ්ජෙක්ට් එකකට දවස් 5ක් වෙන් කරන්න පුළුවන් කියලා. අපි ඔය දවස් 5ම එක ළඟ වෙන් කරගත්තොත් එහෙම ඒක ඇත්තටම වෙන්නේ නැහැ. මොකද අපි අද පාඩම් කරන සබ්ජෙක්ට් එකම ආයි හෙටත් අපිට පාඩම් කරන්න අමාරුයි. අනිත් එක අපි එක ළඟ දවස් 5ම කොහොම හරි ඇදලා ඉවර කරුවා කියමුකෝ. ඒ ඉවර කරුවාට පස්සේ අර ඉතුරු දවස් 40 ගිහින් ඉවර වෙද්දි අර සබ්ජෙක්ට් එකේ කිසිම දෙයක් මතක නැහැ. ඒ හින්දා අපි අර හැමතිස්සෙම ආයි ඒ සබ්ජෙක්ට් එක අල්ලන්න ඕනේ. එතකොටනේ අපිට මේ දේවල් මතක් වෙන්නේ. ඒ හින්දා මෙතනදී ඔයාලා මාරුවෙන් සබ්ජෙක්ට් 9ට එක සබ්ජෙක්ට් එකකට දවස් 5ක් එන විදිහට මේ දවස් වලට සබ්ජෙක්ට් ටික ඇඩ් කරන්න ඕනේ. මම මෙන්න මේ විදිහට පළවෙනි දවස් 9ට අදාළව සබ්ජෙක්ට් 9 මේ විදිහට දාගත්තා. මම දැන් මෙතන කරලා තියෙන්නේ ඉස්සල්ලාම සිංහල දාලා තියෙනවා. සිංහල වල පොඩ්ඩක් වෙනස්නේ. කවි පාඩම් කරන්න තියෙනවා, විචාර පාඩම් කරන්න, විචාර ලියන්න තියෙනවා. එතකොට පාඩම් ටිකක් පොඩ්ඩක් කියව ගන්න ඕනේ. අවස්ථා සම්බන්ධ වලට උත්තර ලියන්න, ව්‍යාකරණ ටික බලා ගන්න තියෙනවා. ඊළඟට කවි ටිකක් පාඩම් කරන්න තියෙනවා. ඔය වගේ විවිධාකාරයේ වැඩ තමයි සිංහල වල ඇතුළේ තියෙන්නේ.
ඊට පස්සේ අපි ගණන් වලට ගියොත් ගණන් වල මොකද කරන්න ඕනි? පාඩම් කරන්න තියෙන ගණන් වල. සමීකරණ එහෙම කඩපාඩම් කරන්න ඕනි, ප්‍රමේයන් එහෙම කඩපාඩම් කරන්න ඕනි එහෙමද? නෑනේ ගණන් වල අපිට තියෙන්නේ ගණන් හදන්න. පුළුවන් තරම් හදලා ප්‍රැක්ටිස් කරන්නනේ තියෙන්නේ. එතකොට ඒක වෙනස් විදිහකට කරන්න තියෙන්නේ. ඒ හින්දා සිංහල වලින් පස්සේ ඔන්න මම ගණිතය දැම්මා. ඊට පස්සේ විද්‍යාව දැම්මා. මම විද්‍යාවල පාඩම් කරන්නත් තියෙනවා, ගණන් හදන්නත් තියෙනවා. දෙකම තියෙනවානේ. එතකොට අර විද්‍යාව පාස් පේපර්ස් ටිකක් කරලා ප්‍රශ්න ටිකක් කරලා අපිට බැරි පාඩම් තියෙනවා නම් ඒවා ආයි කියවලා ඒවා තේරුම් අරගෙන දන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවා ගැන තව චුට්ටක් හොයලා බලලා විස්තර හොයාගෙන ඒවා පාඩම් කරන්න පුළුවන්. ඒ විදිහට මම විද්‍යාව දැම්මා. දැන් විද්‍යාවෙන් පස්සේ ආයි පාඩම් කරන එකක් දාලා හරියන්නේ නැහැනේ. මම හිතෙන්ද දැම්මා ඉංග්‍රීසි. ඉංග්‍රීසි වල අපිට මොනවද කරන්න තියෙන්නේ? ඉංග්‍රීසි වලත් පාඩම් කරන්න තියෙන්නේ. රචනා එහෙම කටපාඩම් කරන්න ඕනි එහෙමද? ඉංග්‍රීසි වල තියෙන්නේ අපිට පුළුවන් තරම් පේපර්ස් කරන එක. මගෙන් ඉංග්‍රීසි කොහොමද මේ රිසල්ට් වැඩි කරගන්නේ කියලාත් අහලා තිබුණා සමහර කට්ටිය. අපිට ඉංග්‍රීසි වල පුළුවන් තරම් ඔයාලා කරන්න ඕනි පේපර්ස් කරන එක. මොකද ඉංග්‍රීසි වල අර එකම ස්ට්‍රක්චර් එකකටනේ පේපර් එක හැදෙන්නේ. එතකොට අපි පුළුවන් තරම් අර පේපර්ස් කරන්න තමයි ඉංග්‍රීසි වලට ලකුණු වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. හින්දා පුළුවන් තරම් ඔයාලා ප්‍රශ්නම හොය කරන්න ඉංග්‍රීසි වල. එතකොට ඉංග්‍රීසි දැම්මා. ඊට පස්සේ ඉතිහාසය දාලා තියෙනවා. ඉතිහාසයත් අපිට පාඩම් කරන්න තියෙන්නේ ගොඩක්. ඉතිහාසය අපි ගත්තොත් පාඩම් කරන්න ඕනි. එතකොට සිතියම් වගේ දේවල් බලා ගන්න තියෙනවා. ආයි රූප ටික බලා ගන්න ඕනි. එතකොට ඔය හැම දෙයක්ම ඉතිහාසයේ තියෙනවා පාඩම් කරන්න ලොකු ප්‍රමාණයක්. ඒ හින්දා ඉතිහාසය ඊළඟට දැම්මා. ඊට පස්සේ මම දැම්මා අපේ සෙකන්ඩ් බකට් සබ්ජෙක්ට් ටික. ඒ කියන්නේ සෞන්දර්ය විෂයන් ටිකනේ. ලිටරචර් කරන අයට ලිටරචර් එහෙම නැත්නම් චිත්‍ර නැටුම් සංගීත ඩ්‍රාමා ඒ සෙට් එක. ඊට පස්සේ මම දැම්මා ෆස්ට් බකට් එක කොමර්ස් IT නෑනේ කොමර්ස් භූගෝලය පුරවැසි අන්නේ සෙට් එක. ඉතින් කොමර්ස් වල නම් කරන කට්ටියට පාඩම් කරන්න ගොඩක් නැහැ. ගණන් හදන්න වගේ දේවල් තියෙනවා. පාඩම් කරන්නත් පොඩි කොටසක් තියෙනවා. ඊට වඩා මම හිතන්නේ භූගෝලය පුරවැසි අයට වැඩි පාඩම් කරන්න තියෙන කන්ටෙන්ට් එක. ඉතින් යාලටත් ෆස්ට් බකට් එක එතකොට මේ දවසට මම දැම්මා. ඊට පස්සේ ආගම දැම්මා මම ඊළඟට. ආගම වලත් අපිට කවි පාඩම් කරන්න තියෙනවා, ගාථා පාඩම් කරන්න තියෙනවා. ඒ දේවල් ටික ආයි ආගම වල දෙවෙනි කොටසේ අර ලොකු ප්‍රශ්න වල තුන්වෙනි ප්‍රශ්නේ විස්තර කිරීම ප්‍රශ්නයක් තියෙනවනේ. ඒතර ওই ප්‍රශ්නෙට මොන වගේ දේවල් එයිද කියලා පොඩ්ඩක් හිතලා ඒ ප්‍රශ්නෙට එන්න පුළුවන් දේවල් වල අපි කටපාඩම් කරන්න ඕනි ගොඩක් දේවල්. මොකද අර ගොඩක් විස්තර ලියන්න එනවනේ එතෙන්ට. ඒකට පාඩම් කරන්න තියෙනවා. ආයි තර්ඩ් බකට් එක ඒ කියන්නේ සෞඛ්‍ය IT කට්ටියට එහෙම ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා මම හිතන්නේ. අනිත් සබ්ජෙක්ට් වලට වැඩිය මම දන්නේ නැහැ හරියට මම සෞඛ්‍ය කෙරුවේ. අනේ දේවල් ටික තමයි එතකොට මේ chart එක ඇතුලේ තියෙන්නේ. හරි. ඉතින් ඔය මම මේ විදිහට සබ්ජෙක්ට් දාන්න හේතුව තමයි මම කිව්වේ. ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට මේ විෂයන් වෙනස් කරගන්න. හරි. එතකොට ඔයාලා දැන් ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ විදිහට අර දවස් 45ටම අදාළව සබ්ජෙක්ට් ටික ලියා ගන්න. දැන් ලියාගෙන විතරක් මදි. chart එක හදලා ඉවරනාට පස්සේ පළවෙනි දින හරියට පළවෙනිද ඔන්න සිංහල පාඩම් කරන්න අරගෙන වැඩ පටන් ගන්න ඕනේ. ඊළඟට මම කියන්න ඕනේ දැන් අවසාන සතියේ තියෙනවානේ. ඒ කියන්නේ පෙබරවාරි 14 වෙනිදා. මම කියවනේ මේක ඉවර වෙන්නේ පෙබරවාරි 14 වෙනිදායින් කියලා. මම ගන්නම්කො මේ විදිහට. දැන් මේ තියෙන්නේ අපේ chart එකේ අවසාන තීරුව. හරිද? මම මේ රතු පාටින් ලිව්වේ අවසාන තීරුව. මට මුළු chart එක මන් දින් ඉතින් මේක ඉඩ නැහැ. එතකොට මේ අවසාන සතිය plan කරද්දී ඔයාලා exam timetable එකත් එක්ක මේ සතිය plan කරගන්න. මොකද තාම exam timetable දීලා නැහැ. timetable release කරුවට පස්සේ exam timetable එකේ subject තියෙන පිළිවෙල අනුව ඔයාලා මේ අවසාන සතිය plan කරගන්න. එතකොට ඔයාලා අර මේ subject මේ timetable එකේ මුලින්ම තියෙන subject මේකෙත් මුලින් පාඩම් කරලා ඉවර වෙන විදිහට අවසාන සතිය වෙන් කරගන්න. මොකද ඒ අවසාන සතිය තමයි ඔයාලට subject 9ට දෙන්න පුළුවන් අන්තිම දවස් 9. එතකොට ඕක තමයි ඇත්තටම දැන් මම කියපු දවස් 45 plan එක වෙන්නේ. දැන් අපි බලන්න ඕනි කොහොමද මේකට පාඩම් කරන්නේ, කොහොමද මේ දවස් 45 ඇතුලේ වැඩ කරන්නේ කියලා. දැන් ඉස්සල්ලාම ඔයාලට කියන්න තියෙන දේ තමයි එක දිගට වැඩ කරන්න එපා, ඒ වගේම වැඩ කරන්න බෑ එහෙම. ඔයාලා දැන් විද්‍යාව එක දවසකට දාගත්තා කියලා උදේ ඉඳන් රෑ වෙනකම්ම විද්‍යාවම පාඩම් කරන්න බෑ. ඒක අමාරුයි. කිසිම දෙයක් එක දිගට කරන්න බෑනේ. ඔයාලට ලිමිට් එකක් තියෙනවා. සමහර කට්ටියට පැයක් එක දිගට කරන්න පුළුවන්. සමහර කට්ටියට විනාඩි 30ක් විතර. සමහර අයට පැයට වඩා පැය 2-3 එක දිගට කරන්න පුළුවන් අයත් ඉන්නවා වෙන්න පුළුවන්.
එතකොට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ලිමිට් එක තේරුම් අරගෙන දැන් ඔන්න දැන් පැය භාගයක් විතර යද්දි අම්බෝ බෑ හරි මහන්සි මට නිදිමතයි මට ඉන්න බෑ මේ වැඩේ කරන්න බෑ. ඔහොම හිතෙන්න ගද්දි ටක් ගාලා ඒ වැඩේ නවත්තන්න. නවත්තලා විනාඩි 10ක විතර පොඩි රෙස්ට් එකක් ගන්න. වටපිටාව චුට්ටක් ඇවිදලා ඕපු දූපයක් දෙයක් හොයාගෙන පොඩි රෙස්ට් එකක් අරගෙන ඇවිල්ලා ආයි වැඩ පටන් ගන්න. ඒ විදිහට පොඩි බ්‍රේක් අරගෙන අර දවස ඇතුලේ වැඩ ටික හරියට පිළිවෙලට කරගන්න. කාලය කිසිම වෙලාවක නාස්ති කරන්න එපා. මේ තමයි ඔයාලට ගේමක් ගහන්න තියෙන අවසාන දවස් 45. මේ දවස් 45 දී කිසිම විදිහකට කාලය නාස්ති කරන්න එපා. ඊළඟට කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම ඔයාලා සබ්ජෙක්ට් එකට වෙන් කරපු දවස් ඇතුලේ පාස් පේපර්ස් කරන්න. ඔයාලා දැන් ජනවාරි 3 වෙනිදා ඔන්න විද්‍යාවට දාලා තියෙනවා. මම විද්‍යාවම ගන්නේ. මම ඉතින් ඒක ගැන තමයි මම වැඩිපුරම දන්නේ. ඒ හින්දා මම විද්‍යාවම හැමතිස්සෙම තෝරගන්නේ. දැන් ඔන්න ජනවාරි 3 ඔයාලට මම විද්‍යාව කියන සබ්ජෙක්ට් එකනේ දීලා තියෙන්නේ. එතකොට ඔයාලා ජනවාරි 3 වෙනිදා දවසම විද්‍යාව කරලා හරියන්නේ නැහැ. ඔයාලා කරන්න ඕනේ දැන් ඔයාලා මුලින් හදාගත්ත නේද ලිස්ට් එකක්. ඔය ලිස්ට් එකේ තියෙනවා ඔයාලා මේ වෙද්දි ඔයාලට කිසිම දෙයක් බැරි පාඩම් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා දැන් ඔයාලට සබ්ජෙක්ට් එකකට දවස් 5යි තියෙන්නේ. ඔය දවස් 5 පළවෙනි දවස දෙවෙනි දවස වගේ ඔයාලා පාවිච්චි කරන්න අර ලිස්ට් එකේ තියෙන ඔයාලා මේ වෙද්දි අල්ලලවත් නැති පාඩම් ටික චුට්ටක් බලා ගන්න. අර ඒ පාඩම් ගැන පොඩි අයිඩියා එකක් ගන්න මේ පළවෙනි දවස් ටික යොදා ගන්න. අර එක්සෑම් ලං වෙලා බැරිම පාඩම් බලලා තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ ඔයාලට දන්න දේ අමතක වෙන එක. ඒ හින්දා මේ මුල් දවස් ටික ජනවාරි 3 ආයි ඔයාලට ජනවාරි 2 වෙනි සතිය වගේත් අහු වෙනවනේ ආයි විද්‍යාවට දවසක්. අන්නේ දවස් දෙකේදී ඔයාලා කරන්න පුළුවන් තරම් අර ඔයාලගේ ලිස්ට් එකේ ඔයාලට මේ වෙද්දි බැරිම පාඩම් වලට පොඩ්ඩක් වැඩිපුර අවධානය දීලා ඒ දේවල් පාඩම් කරන්න. හරිද? ඊළඟට ඔයාලා අනිවාර්යයෙන්ම මේ දවස් ඇතුළත පේප් එකක් අනිවාර්යෙන් කරන්න. ෆුල් පේප් එකක් නෙමෙයි වුණත් ඔයාලා පාඩම් කරන කොටසට අදාළව පාස් පේප් එකක තියෙන පොඩි ප්‍රශ්නයක් කරන්න. දුහගත රචනා එක ප්‍රශ්නයක්, රචනා එක ප්‍රශ්නයක්, MCQ 10ක් විතර. ඔය විදිහට අර පාඩම් කරන කොටසට අදාළව අනිවාර්යෙන්ම ප්‍රශ්න කරන්න ඕනේ. මොකද පාඩම් කරලා වැඩක් නැහැ. ඒ පාඩම් කරපු දේ අපි කොහොමද ප්‍රශ්නවලට උත්තර විදිහට හදාගන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඒකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න. පුළුවන් තරම් පාස් පේපර්ස්ම කරන්න බලන්න, ටර්ම් ටෙස්ට් පේපර්ස් කරන්න බලන්න. ඒතකොට ඒ දේවල් වලින් ඔයාලට පුළුවන් අර පාඩම් කරපු දේවල් ටික පොලිෂ් කරගන්න. හරි. ඊළඟට කියන්න ඕනේ ඔයාලා දැන් එක සබ්ජෙක්ට් එකකට දවස් 5ක් දීලා තියෙනවානේ. ඔය දවස් 5න් අඩුම එක දවසකදීවත් ෆුල් පේප් එකක් කරන්න ඕනේ. ඔයාලා හැමෝම මේ දවස් 45 ඇතුලේ දවස් 9කදී ඒ කියන්නේ සබ්ජෙක්ට් 9ට අදාළව එකම එක ෆුල් පේප් එක ගානේ හරි ටයිම් තියලා හරියට කරන්න ඕනේ. ඒකෙන් ඔයාලට අර විභාග මානසිකත්වය කියන එක හැදෙනවා. පාස් පේප් එකක් ටයිමින් තියලා කෙරුවාම තමයි අපිට අර මම මේ O level පේපර් එකක් ලියනවා කියන හැඟීම ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අඩුම එක සබ්ජෙක්ට් එකකින් එක පේප් එක ගානේ පේපර් 9ක් හරි මේ දවස් 45 ඇතුලේ ටයිම් තියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරිද? ඒතකොට ඔය වැඩේ මේ දවස් 45 ප්ලෑන් එක ඇතුලේ ඔයාලගේ අතින් වෙන්න ඕනේ. හරි. අපි දැන් මුලින් ඉඳන් මේ ප්ලෑන් එක ගැන මම කිව්ව විස්තර ටික ආයි පාරක් පොඩ්ඩක් මේ මතක් කරලා බැලුවොත් එහෙම මුලින්ම ඔයාලා කරන්න ඕනේ සබ්ජෙක්ට් 9ට අදාළව ඒ වගේ මාතෘකා ටොපික්ස් ටික ලියලා ලිස්ට් එකක් ගන්න. හැම සබ්ජෙක්ට් එකකටම අදාළව 10 දී 11 දී දෙකේදීම තියෙන මාතෘකා ටික ලියා ගන්න ලියලා නෝට් කරගන්න ඔයාලා මේක ගොඩක් වැදගත් දෙයක් මේකට ලොකු අවධානයක් දෙන්න ඕනේ නැහැ මේක යන්තම් බලාගත්තොත් ඇති මේක මම හොඳටම බලා ගන්න තියෙනවා ওই විදිහට පොඩ්ඩක් නෝට් කරගන්න ඒක තමයි මුලින්ම කරන්න ඕනේ ඊට පස්සේ ඔයාලා මම මේ කිව්ව විදිහට දවස් 45ට කොටු 45ක් කියන විදිහට chart එක හදාගෙන විෂයන් ටික ඒවට බෙදලා දාන්න එක විෂයකට දවස් 5ක් වෙන විදිහට මේ විදිහට බෙදලා දාලා ඔයාලට පුළුවන් විදිහට ඔයාලට ලේසි විදිහට එහෙම නැත්නම් මම මේ කිව්ව රටාවටම මේ සබ්ජෙක්ට් එක මේ කොටු වලට දාගන්න පුළුවන්. මෙතනදී ඔයාලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි දේ තමයි පාඩම් කරද්දී එක දිගට වැඩ කරන්න එපා. පැය භාගෙන් භාගයට පැයෙන් පැයට හරි විනාඩි 10ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ වගේම තමයි පාඩම් කරන කොටසට දාලව පේපර් එකක් ප්‍රශ්න කිහිපයක් කරන්න අමතක කරන්න එපා. ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. අපි දැන් උදේ පාඩම් කරුවොත් එහෙම හවස් වෙලා පේපර් එකක් කරන්න. අර උදේ පාඩම් කරපු දේවල් වලට අදාළව හවස පේපර් එකක් කරන්න. පේපර් එකක්ම ඕනේ නැහැ, ෆුල් පේපර් එකක් වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න කිහිපයක් හරි එහෙම ටිකක් කරන්න. ඒ වගේම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මම ආයෙත් කියනවා මේ දවස් 45 ඇතුළත අඩුම තරමේ එක සබ්ජෙක්ට් එකකින් එක පේපර් එක ගානේ හරි ෆුල් පේපර් එකක් ටයිම් තියලා කරන්න. ෆුල් පාස් පේපර් එකක් ටයිම් තියලා කරන්න. හරි නේද? එහෙනම් ඔය විදිහට තමයි
මම ඔයාලට මේ දවස් 45 හොඳට ගත කරන්න කියලා රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේක මමත් කරපු ක්‍රමයක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලටත් අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් තමන් ඉන්න මට්ටමට වඩා පොඩි මට්ටමකට හරි උඩට යන්න ඔයාලට පුළුවන් මේ ක්‍රමය හරහා. ඉතින් දැම්මම පටන් ගන්න. මං හිතනවා ඔයාලා 30 31 දවස් දෙක වෙද්දි මේ වීඩියෝ එක දකී කියලා. අදම ලිස්ට් එක හදාගන්න, අදම chart එක හදාගන්න. ජනවාරි 1 වෙනිදා සුබ මොහොතින් ලස්සනට වැඩ ටික පටන් අරගෙන පෙබරවාරි 17 වෙනිදා විභාගෙට ගිහිල්ලා ගොඩක් හොඳට මූණ දීලා ලස්සනට ඔයාලගේ වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. ඔයාලට තවත් මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි කරන්නම්. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්න. විද්‍යාව මම පාස් පේපර්ස් ඩිස්කෂන් වීඩියෝ සීරීස් එකක් දාගෙන හිටියා. මම 2023-24 පේපර් එක ඩිස්කස් කරලා ඉවර කෙරුවා ව්‍යුහගත රචනා ප්‍රශ්න. දැන් තව පේපර් එකක් මම කරලා තියෙන්නේ. ඒකත් දාන්නම් ඉස්සරහට. ඒවත් බලලා ඔයාලට බැරි දේවල් තියෙනවා නම් ඉගෙන ගන්න, දන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. හරි එහෙනම් අද මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම දරුවන් සරණයි. හොඳට වැඩ ටික කරලා හොඳට එක්සෑම් එක ලියන්න.